ගැටීමක් කියන්නේ නොගැලපෙන අන්ත දෙකක් ගැටීමක්. ඒ කියන්නේ වතුර ගහගෙන යන ගඟක් බාධාවක් දැම්මොත් ඒ එන වේගයේ ඒ බාධාව හැප්පිලා ගැටෙනවනේ. එහෙමයි. මේ ගැටෙන්නේ ඒ පැත්ත මේ පැත්තයි අන්ත දෙකක් හැදෙනවා. ඒ පැත්තෙන් මේ පැත්තයි කියලා ගැටීමක් එනවා. ඔකනේ දනරන කියලා පෙන්නන්නේ. ගැටීමක් ගැටීමක් කියන්නේ ගැටෙන නම් අන්ත දෙකක් තියෙනවා. ඒ දනරන කියලා පෙන්නන්නේ ගැටෙන එකක් නේ. එහෙමයි. ඒතර සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා වතුරට ගලක් දැම්මහම එතන එනවා ගැටීමක්. ඒ ගැටීම තුළ වලලු හැදෙනවා. ඒ වලලු හැදෙන්නේ අර උපදින බලයක් නිසා. ඒක හරි සරලව හැමතැනම සිද්ධ වෙන්නේ ඕක තමයි. ඒ වලලු තමයි ඇත්තටම වේව්ස් කියලා අපි කතා කරන්නේ. දැන් තරංගයක් කියලා. ජල තරංග කියලා කියන්නේ. එතකොට ඒ වලලු යන්නේ කොයිතරම් දුරද ඒ අර බලය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර ඇත්තටම මුළු විශ්වයේම ඒ කියන්නේ අපි මේ කතා කරන මුළු දහම් පරයයම තියෙන උතරයි. ඔය උපමාවත් එක්ක තියෙන. ඔය උපමාව තමයි හැමතැනම ඇත්තටම සිද්ධ වෙන්නේ ධර්මතාවය. යෝ බන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති සම්බ්‍රූහි මහා පුරුෂෝ තේද සිම්බුනි මජ්ජ. මජ්ජේ සූත්‍රයේ පෙන්නන්නේ ඕක තමයි. නොගැලපෙන අන්ත දෙකක් අතර බලයක් උපදිනවා. හැබැයි නොගැලපෙන අන්ත දෙකක් නැත්තම් එතන බලයක් නැහැ. අපි දැන් ගඟ ගලනවානේ. ගංගාවක් ගලනවා. ගංගාව ගලාගෙන යන අතර ගහගෙන යනකොට ප්‍රශ්නයක් නැහැ නේ. කෙලින්ම මහ මුහුදට යනවා ගලාගෙන. මේ දිගටම ගාගෙන යනවා. හැබැයි මැද්දෙන් තාප්පයක් දැන්නා වගේ එකපාරටම දැම්මොත් එතන ගැටීමක් එනවා. එතකොට දියසුලියක් වගේ එතන එන ගැටිලා එකතැන කරකින එකක් යනවා. ඒ එතරම් ඒ බාධකයක් කියන්නේ ගඟ ගලන අතර ගලනවා නම් ගැටීමක් නැහැ. හැබැයි ඒක බාධකයක් දාපු ගමන් ගැටීමක් තියෙනවා. එතකොට අන්ත දෙකක් හැදෙනවා. ධනයි ඍණයි. ගැටෙනවා කියන එක. එතකොට ඒ නොගැලපෙන අන්ත දෙකක් අතර බලයක් උපදිනවා කියන්නේ ඔන්න ඔය ගැටෙන එකට. එතකොට ඒ ගැටෙන නම් එතන අන්ත දෙකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම උපමාවක් ගන්න පුළුවන්. අන්ත දෙකක් අතර බලයක් උපදිනවා කියන එක. දැන් සාමාන්‍ය වයර් එකක දනරනයි මැද ස්පාර්ක් කර ෂෝට් වෙන්නේ චටාස් කරන. ඒක තමයි ඇත්තටම පරමාණු බෝම්බය හදන්නෙත් කොහොමද? ඔය පරමාණු බෝම්බය හදනකොට තියර එක තමයි ඔය ගැටෙන එක. ඔය ගැටීම තමයි ඇති කරන්නේ. පැත්තක් වෙනා අනිත් පැත්ත දානවා. ආරෝපණ දෙක විදුලි කොටන්නේ ධනරිනයි ආරෝපණ දෙකක් අතර ගැටීමක් අහසේ විදුලි කොටන්නේ. උතර පෘථිවිය වුණත් එහෙම කැරකෙන වේගයට හැදෙන ආරෝපණ දෙක ධනරිනයි කියලා කියනවා. සාමාන්‍යයෙන් විද්‍යුතය වුණත් එහෙම ධනරිනයි කියලා කියනවා. දැන් හැමතිස්සෙම මෙන්න මේ ආරෝපණ දෙක ගැටුණොත් එතන බලයක් උපදිනවා. ඒ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවය කියලා පෘථිවිය කැරකෙන වේගයට එන ආරෝපණ දෙක තමයි ග්‍රැවිටි පවර් එකට හේතු. චුම්බකාකර්ෂණ බලයට. ඒ ආරෝපණ දෙකක් සකස් වෙනවා. ඒ දෙක තමයි අපි මේ මෙතන මේ බඹරේ වගේ කැරකෙනකොට එන ආරෝපණ දෙක. ඒකම තමයි මෙතනදී මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ගල් කැටයක් නූලක ගැට ගහලා ඉස්සරහට විසික් කරලා අනිත් පැත්තට ඇද්දොත් එතන එනවා වලල්ලක් වගේ. දෙපැත්තට එනවා දෝලනය. එතකොට ඒ පැත්තට ආයේ මේ පැත්තට බලයක් තමයි උපදින්නේ. ආයේ අනිත් පැත්තට බලයක් දැම්මොත් දෙපැත්තට බල දෝලනය ගිහිල්ලා කැරකෙන රවුමක් හැදෙනවා. ඔය තමයි කැරකෙන රවුමක් හැදෙන හැටි. එතකොට ඒක නැවතත් ඒ විදිහට අර නූලක් ගල් කැටයක ගැට ගහලා ඒක ඒ පැත්තට විසික් කරත් ආයේ මේ පැත්තට ඇද්දොත් දැන් රවුමකට කැරගෙන එකක් එනවා. දෙපැත්තට බලයක් එනවා. එතකොට ඒක හරියට නිකන් අර ගුරුත්වාකර්ෂණ බලය වගේ. ඒ එන්නේ අර කම්පන වේගයේ මතමයි බලය ආරෝපණය ගොඩ නැගෙන්නේ. තව විදිහකින් ගත්තොත් දැන් සූර්යයා
සූර්යා වටේ ඇයි අපි කැරකෙන්නේ? පෘථුවිය. කැරකෙන්නේ මේ ආරෝපණ බලය නිසා. ඒකට හරියට නිකන් මේකත් අර බන්ධන බලයකට කොටු වෙලා තියෙනවා වගේ වෙන කොහෙවත් යන්නේ නැහැ. සූර්යා වටේම තමයි කැරක කැරකි තියෙන්නේ. ඒකට හේතුව මේක ආරෝපණ බලයකට කොටු වෙලා තියෙන්නේ. බන්ධන බලයකට. දැන් මෙතන මෙහෙම කතා කරන්න හේතුව තමයි අර නොගැලපෙන අන්ත දෙයක් අතර උපදින බලය. ඒ පව එක තමයි මෙතනදී අපි ගත්තොත් ඉලෙක්ට්‍රික් පව. එහෙම නැත්නම් මැග්නටික් පව. මේ හැම එකකම තියෙන ඔන්න ඔය බලය. දැන් අපි විදුලිය ධනාරින වර්ධක ලං කරොත් උපදින බලයෙන් තමයි වතුර හැදෙන්නේ. එතකොට ඒ කුලඟ හදන්නේ, ආලෝකය හදන්නේ, සීතල AC එකක් හදන්නේ. එහෙම නැත්නම් විද්‍යුත් ලිපක් හදන්නේ, ගින්දර හදන්නේ. එහෙම නැත්නම් ලයිට් එකක් පත්තු වෙන්නේ. ඔය නොගැලපෙන අන්ත දෙයක් අතර බලය. එතකොට ආලෝකයේ එහෙම නැත්නම් සීතල උණුසුම එහෙම නැත්නම් ශබ්දේ ඕනම මේ මහා භූත වේවා ඕනම එකක් හදන්න පුළුවන් ඔය අන්ත දෙකක් අතර බලය. නේද? ඒක අපිට තේරෙනවනේ විදුලියෙන් ඕන එකක් හදනවනේ දැන්. නේ? ගෙදර විදුලිය තියනවා ලයිට් දාතයි. නේද? කැසට් එකක් දාතයි. ශබ්දය හදතයි. ආලෝකය හදතයි. ෆ්‍රිජ් එකක් පාවිච්චි කරලා අපිට නේ සීතල හදතයි. අයිස් කැට වගේ හදතයි. ඕනම එකක් හදන්න පුළුවන්. මහ භූත නෙමෙයි ඕනම එකක් සකස් වෙන්නේ ඔය අන්ත දෙකක් අතර බලයක් නිසායි. එහෙම නේ? ඒක එහෙමයි. පැහැදිලි. ප්‍රායෝගිකව පැහැදිලි. එහෙනම් මේ අන්ත දෙකක් අතර බලය නිසා තමයි පෘථිවිය පව හැදිලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි කිව්වේ කැරකෙන වේගය නිසා සිසිල් ෆෑන් එක කැරකෙනකොට සිසිලෙනවා වගේ. මේ සිසිල් වීම තමයි ඇත්තටම පෘථිවි කාස්ට් එක හැදෙන්න හේතුව. දැන් බ්‍රහස්පති ග්‍රහය තාමත් වායු අවස්ථාවේ කැරකෙන තියෙන. ඕක කැරකෙනකොට ඔක සිසිල් වීමකට ලක් වෙලා අර ඩාර්ක් මැටර්ස් කියන ඒවා එකට එකතු වෙලා අන්න පෘථිවි කාස්ට් එක හැදෙනවා. අන්න එතකොට අර මහ භූත කියන එක අන්න හැදෙනවා. අර රත් වෙලා තව විදිහෙන් කියනවා නම් අයිස් කැටේ රස්නියක් නිසායි එහෙම තියෙන්නේ. හැබැයි රස්නිය වැඩි වුණොත් අයිස් කැටේ ද්‍රව වෙනවා. තව ටිකක් රස්නිය වුණොත් වාෂ්ප වෙලා නැති වෙලා යනවා. එතකොට මේ බලයක් නිසා තමයි මේ රස්නිය කියලා කියන්නේ ඇත්තටම බලයක්. ඒතර මේ මහා භූත පව සමතුලිතතාවයට තිබ්බට ඒක තියෙන්නේ මෙන්න මේ කම්පනයක් නිසායි. ඇත්තටම ගත්තොත් මහා භූත කියලා දෙයක්වත් නැහැ. ඩාර්ක් මැටර්ස් කියලා දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ කම්පනයක් විතරයි. කම්පන වේගයක් මත ඝනීභවණය වීමක් තමයි ඔය අපි අංශු කියලා ගත්තට එහෙම එකක් නැහැ. තියෙන්නේ කම්පන. තම අංශුවම කම්පනයක්. ඒතර කම්පන ඝනීභවණය වීමක් තමයි පෘථිවි පෘෂ්ඨය හැදිලා තියෙන හේතුව මහා භූත කියන එක. ඒතර මහා භූත කියලා දෙයක් නැහැ. ඒක අයිස් කැටේ රත් වෙලා වතුර වෙලා නැති වෙලා යනකොට අපි දන්නවා මහා භූත කියලා දෙයක්වත් නැහැ කියලා. ඒතර මෙතන ඇත්තම තියෙන්නේ මායාව. විශාල මායාවක්. මේ මහා භූත කියලා අපි මේ කතා කරන පෘථිවි පෘෂ්ඨයේ පව මේ මහා භූත පව කම්පන වේගයක නිරූපණයක්. අතරම කම්පන වේගයක් මත මේ සියල්ලම සකස් වෙලා තියෙන්නේ. මේ අකම්පිතය කියන එක කොයිතරම් ප්‍රබලද කියනවනම් හැම කම්පනයක්ම අකම්පිතය මතයි තියෙන්නේ. ඒක නිසා අකම්පිතයට මේ කම්පනය අදාළ නැහැ. ඒකට හේතුව දැන් අපි ගත්තොත් එහෙම දැන් සියලුම කම්පන අකම්පනයට යටයි. දැන් අකම්පනයේ ගත්තොත් එහෙම ඔය දැන් හැම කම්පනයක්ම අකම්පනයට යටයි කියන්නේ දැන් ධනරිනයි ලං වෙලා ස්පාර්ක් එකක් හැදෙන එකනේ කම්පනය කියන්නේ. එතකොට මේ ධනරිනයි ලං වුණොත් මොකද වෙන්නේ? ශුන්‍යයි. ශුන්‍යයි කියන්නේ අකම්පිතයි. ඇත්තම කිව්වොත් අකම්පිතය කියන්නේ මේ විශ්වය කියලා. විශ්වය කියන්නේ ලෝකය කියන්නේ කම්පන. මේක නාසායතන නොතේරුණාට මේක මහා අභිඥා ඥාන වලට මේ පෘථුවියේ මේ ඔක්කොම ප්‍රශ්න නෙමෙයි. මේ සේරම මායාවක් තියෙන. මේකක්වත් ඇත්ත නෙමෙයි. මේ අපි කතා කරන මහ භූතවත් ආලෝකයවත් ශබ්දවත් පෘථුවියක්වත් මොකක්වත් ඇත්ත නෙමෙයි. මේ සේරම මායාව. නිකන් මායාවක නිකන් අපි නිකන් මේ නිකන් අර ඒ වගේ කතාවක් මෙතන තියෙන්නේ. මේක ඇත්තක් නෙමෙයි. මේකක්වත් ඇත්ත නැහැ. මේක නිකන් සැබෑ ලෝකේ හීනේවක්. මේක හීනෙනුත් අපි හීන දකිනවා සැබෑනුත් අපි හීන දකිනවා කිව්වේ ඒක ඩ්‍රීම් එක. මේක ඇත්තක් නෙමෙයි. මහ භූතවත් ඇත්ත නෙමෙයි. මේ සේරම සකස් වෙලා තියෙන හේතු නිසා. හේතු නැති වෙනකොට නැති වෙනවා කිව්වේ ඒකයි. මේ හේතුඵල ධර්ම හරිම ශ්‍රේෂ්ඨයි. අත්තම කිව්වොත් මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පජ්ජය ඉදං උප්පජ්ජති
විමස්ස නිරෝධා ඉදා නිරෝධ්‍යති කියන්නේ මේ මුළු ලෝකෙම තියෙන පරම සත්‍යය. මේ වගේ මේ සත්‍යය වෙන සත්‍යයක් කොහොමවත් තුන් ලෝකෙක නැහැ. කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. තුන් ලෝකේ කියලා දෙයක්වත් නැහැ. අත්තම කිව්වොත් මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම තියෙන්නේ මේ ෂණයමයි. මේ එක කම්පණයකයි තියෙන්නේ. ඒ කම්පණය කොයිතරම්ද? ඒ කම්පණය තමයි මේ තුන් භූමියේ තියෙන්නේ. ඒ කම්පණය ඇතුලේ මේ කතාව තියෙනවා. මේ කම්පණය විග්‍රහ කරන ආකාරය තමයි තුන් ලෝකේ විග්‍රහ කරන ආකාරය. ඒ අනුව තමයි අපි මේ කම්පනයක් පෙන්වන්නේ. ඉතින් අතර මේක දකින්න දැන් රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න යනවා කෙලවර. අනාසායතනේ වගේ. රොකට් හදලා කෙලවර හොයන්න යනවා. ඉතින් බුදුනාසේ ඒ වෙලෙම කියන රෝහිතත් ලෝකේ බාහිරින් කෙලවර හම්බ වෙන්නේ නැහැ කියලා හොයන්න ගියා. හැබැයි රෝහිතත් ලෝකේ සිත තුලින් දැක්කොත් අන්න කෙලවර හම්බ වෙනවා. කෙලවර නොදක නිවන් දකින්නේ නැහැ. 31 ලෝක ධාතුව දැකලා නිවන් දකින්නේ.